Ko, muda. Ada. Saya udah kal, ini ceket kal nopo. Ara bagar ceket di nama ke. Awalnya nih dola kamu. Hai යාළුවනේ ඉතින් අද අපි ආවා නඹුඩේවට. නඹුඩේවට වෙලා ඉන්නේ මේ වීර කඩන්න කියලා ආවේ. වීරයි පළුයි. හැබැයි බැලුවා පළු නම් හොයාගන්න නෑ. වීර කස්ටිය නම් හම්බුණා. අපි දැන් ඉතින් යන්න දන්නේ මේ වීර කඩන්න. මායි පමිතුයි දෙන්න තමයි අද ආවේ. මේ වීර වගේ පළතුරු හැදෙන්නේ ගොඩක් කැලේ ඇතුලේ. අපි දැන් ඉන්නේ නඹුඩේව. නඹුඩේව තියෙන්නේ ඇටපුව පැත්තට වෙන්න. මැදිරිගිරියේ. ඉතින් මේ හැපැත්තේ දැනටත් අලි දෙන්නෙක් වගේ බැහැලා ඉන්නවා. මේක පෙන්නන්න අලි දෙන්න නම් පෙන්නන්න විදියක් නැහැ. මොකද ගොඩක් කැලේ ඇතුළට වෙන්න තමයි අලි දෙන්න ඉන්නේ. තව ටිකක් කළාදී ඒ කට්ටිය ඉතින් ওই පැත්තෙන් හිමීට මෙන්න මේ කුඹුරු යායට හිමීට එනවා ඒ කට්ටිය. ඇවිල්ලා ඉතින් කන්න තමයි උත්සාහ කරන්නේ මේ කුඹුරු. හැබැයි ඉතින් ගොවියෝ නම් ඒවට ඉඩ දෙන්නේ නැහැ. ගොවියෝ කොහොම හරි ඉතින් අලි වෙඩියම දාලා ඔය එන අලි ටිකේ ලොල දානවා. මෙහෙම කතා කරගෙන ඉද්දී අපේ පමික් කොල්ලා නම් වැඩේට බැහැලා වීර කඩන්න. රේල් එක අපි යන් පොඩ්ඩක් එතනට. අපේ පමික් කොල්ලා ගහට නැගලා ඉන්නේ. මේ ගොඩක් පුරුණාගෙන ඉන්න අතු හයියේ නෑ ඔලයි. අඩි ඒ කියන්නේ හොඳ එකද? වඩේ වහිනව නේ බා. මේ තමයි යාළුවනේ වීර. දැන් යාළුවනේ අපි වීර කඩලා ඉවරයි. මේ තියෙන වීරත් ඉත්තක් පොඩි. මේකේ තේන වලට රතු පාට ගෙඩි තියෙනවා. මේක තමයි මේ ගොඩක් රසවත්. හැබැයි ඉතින් කඩන්න පොඩි කට්ටක් ගන්න ඕනේ. මේවා සාමාන්‍යයෙන් හැදෙන්නේ කැලෑවල් වල. අපේ කොල්ලා ගහට නැගලා ඉන්නවා. ඔයාලට පේනවා ඇති උඩ. මේ ඉන්නේ අපේ පමිත් ඉන්නේ. පමිත් ගහට නැගලා වීර කඩනවා. අපේ පළුත් බලන්න තමයි ආවේ. හැබැයි පළු නම් හම්බුන්නේ අපිට වීර ගහක් හම්බුණා. චූටි වැස්සක් යනවා. හැබැයි ඉතින් දැන් අපි ඇති වෙන්න වීර කඩලා තියෙන්නේ. මේ තියෙන්නේ වීර. ඉතින් මේවා නම් ගොඩක් පොස් කට්ටිය නම් දන්නේ නැතුව ඇති මේ වීර කියන්නේ මොනවද කියලා. පළු වීර. අපි ඊළඟ දවසේ පළු කඩන්න යන පොඩි වීඩියෝ එකක් ගමු. පොඩ්ඩක් යන්න ඕනේ කැලේ ඇතුළට. දැන් ටයිම් නැහැ. මොකද අලි මේ වෙලාවට සාමාන්‍යයෙන් කැලෙන් එළියට එන ටයිම් එක. මේ හින්දා දැන් අර ආරක්ෂාවත් එක්ක අපිට දැන් යන්න විදියක් නැහැ පළු කඩන්න. නැත්නම් පළු කියන්නේ වීර වලට ඇති රස පළතුරක්. කාලෙකට විතර හැදෙන්නේ. ඉතින් ගොඩක් වටිනවා. මේ පැත්තේ උනත් විකුණන්න තියනවා. සෑහෙන ගාණක් දීලා ගන්න ඕනේ. අරගෙට ගන්න දෙන්න අතු අරන් යනවා. අරගෙට ගන්න දෙන්න අතු අරන් යනවා වගේ. කොළ කැලේ දෙක තුනක් දාන්න. ගොඩක් දාන්නත් එපා නැත්තම් ඊට දාන්නත් බැරුවේ.
හොඳයි පළුවල පණු. පළුවල පණු විතරනේ පළු ගස් වල වලස් පින්නනකො. පණු වෙන්න කවුලක් නැහැ. පළුවෙක් කෑවොත් පණුවෙක් කෑවොත් බම් පොඩ්ඩක් ඉවසන්න පුළුවන්. වලහෙක් කෑවොත් එහෙම බහඩුත් නැත්නම් බලෙක් ඉන්නවා දැක්කත් නේ. ඔබගේ පොළ වැඩි නේ අතුර. දැන් ඉතින් වැඩේ ඉවරෙන් ළඟයි. පමිත් රෝගාගෙන වැඩ කොහෙද? හරිකෙක් කපලා ඉති. මේ මොකද හරියට කප්පේටි. අර ඉස්සරහනේ හරියට මරලා අර අපිට මගදී මාමා කෙනෙක් හම්බුනේ. ඒ මාමා කිව්වනේ යාළ වත්තේ වීර දිනවා කියලා. ඉතින් එනකම වත්ත හම්බුණා. අපි වත්තට ආවා. ආපු සෙනිකව වීර ගහේ වීර දෙන දැකලා සෙනික පටස් ගහේ කොල්ලා. ඕ අයින මං අල්ලගන්න. කො මුද. අදර. සෑහෙන ගොඩක් හැලු ඉදිච්ච ගෙට්ටි හැලුණා බා. අර බාගෙච්ච ගෙට්ටි දිනා මේක. අවුල නැහැ දෝලා කමු. ඉතින් වීරයි පළුවේ කඩන්න හිතාගෙන ආවට අවසානට අපිට පළු නම් හම්බුන්නේ නැහැ වීර හම්බුණා. අපි ඉතින් වීර ටික කඩාගත්තා. කොල්ලා වීර ටිකක් ගෙදර අරගෙන යන්න අතුත් ටිකක් කඩාගත්තා. තව පොඩි බෑග් එක රට්ටියක් කඩාගත්තා. ඉතින් අපි ඊළඟ දවසේ පළු කඩන්න යන වීඩියෝ එකක් ගේනවා ඔයාලට. ඒක පොඩ්ඩක් රිස්කි ගමනක්. ඒ කියන්නේ යන්න පොඩ්ඩක් කැලේ ඇතුළට වලස්සු ඉන්නවා, අලි ඉන්නවා. ඉතින් අනිවාර්යෙන් අපි පළු කඩන්න යන වීඩියෝ ගේනවා. ඔයාලට පළු මොනවද කියලා හඳුන්වලා දෙන්න. අද වීර හඳුන්වලා දුන්නා වගේම. ඉතින් අපි තාමත් subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. ඉස්සරහට මේ ලස්සන වීඩියෝ ටිකක් අපි ගේනවා. මායි පමිත එකතු වෙලා. ඉතින් දිගටම අපිත් රැඳී සිටින්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. ඒ වගේම like එකක් දාලා comment එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලගේ එක like එකක් වුණත් comment එකක් වුණත් අපිට ගොඩක් වටිනවා. ඒ වගේම එක subscribe එකක් වුණත් අපිට ගොඩාක් වටිනවා. ඉතින් අනිවාර්යෙන් අපිව subscribe කරන්න. ඒක අපිට ලොකු සහයෝගයක්.